සුබ දවසක් ඔයාලා සීලුම දෙනාට. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ අමු මල් කේක් එකකට එකතු කරගන්න හරිම ක්‍රමය. ඒ කියන්නේ ෆුඩ් සේෆ් විදිහට කොහොමද ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් අපි කේක් එකකට එකතු කරගන්නේ. බොහෝ වෙලාවට අපි කරන්නේ ඔයාලා දකින්නේ කේක් එකකට අමු මල ගන්නවා ගහනවා. නමුත් ඒක නෙමේ හරි ක්‍රමේ. මම ඔයාලට කේක් එකට අමු මල් එකතු කරන ක්‍රම දෙකක් මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ෆුඩ් සේෆ් විදිහට අමු මල් කේක් එකට එකතු කරන්නේ ඇයි කියලා අපි දැන් කතා කරමු. එක හේතුවක් තමා අමු මල් පර වෙන්න පුළුවන්. එතකොට මේ ක්‍රමයට අමු මල් එකතු කරපුවාම ඔයාලට ඒක පර වෙන්නේ නැතුව ගොඩාක් වෙලා වැඩි කාලයක් තියාගන්න පුළුවන්. තව හේතුවක් තමා අමු මලේ තියෙන සමහර දේවල් නිසා කේක් එක දිය වෙන්න පුළුවන්. කේක් එක හදන්නේ අයිසින් වලින්. අයිසින් එක ඉක්මනට දිය වෙන්න බල. ඒ නිසා ෆුඩ් සේෆ් විදිහට අපි කේක් එකට අමු මල් එකතු කරනවා. තව හේතුවක් දැන් මම නම් මේ වීඩියෝ එකේ වලට පේනන්නේ රෝස මල්. රෝස මලේ නම් කිසිම විසක් නැහැ. අපි රෝස පෙති පාවිච්චි කරනවා ආහාරයටත්, ඒ වගේම ටී හදන්න. එතකොට අපි රූපලාවන්‍ය කටයුතු වලට ඒ වගේ වලට අපි රෝස මල පාවිච්චි කරන. රෝස මලේ කිසිම විසක් නැහැ. ඉතින් සමහර මල් වල කිරි අපේ ශරීරගත වෙන්න හොඳ නැහැ. විස තියෙන ඒවා තියෙනවා. ඉතින් ගොඩාක් දෙනෙක් දැන් ඔහේ අතට අහුවෙන මල ගහනවා කේක් එකට. ඉතින් ඒ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්නත් මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. කේක් එකකට ගහපු මලක් විස වෙලා කියලා, විස වෙලා මිනිසෙක් මැරිලා කියලා එහෙම කවදාවත් ඔයගොල්ලෝ අහලා නැතුව ඇති. නමුත් අපි ආරක්ෂිතව කේක් එකක් කියන්නේ ආහාරයක්. අපි ආහාරය ආරක්ෂිතව පිරිසිදුව පිළිගන්වන්න ඕන. අපි පලා වර්ග ආහාරයට ගන්නවානේ. පලා වර්ග අපි හොදන්නේ නැතුව අපිරිසිදුව කෑමට ගන්නෙ නෑනේ. ඉතින් ඒ වගේ තමා පලා වර්ගයක් හොදන්නේ නැතුව කෑවා කියලා මිනිස්සෙක් මැරෙන්නේ නැහැ. නමුත් ඒක සුදුසු නෑ. ආහාරයට සුදුසු නෑ. ඉතින් ඒ වගේ තමා කේක් එකක් කියන්නේ ආහාරයක්. ඔහේ අතට අහුවෙන මල කොලේ ගහලා කේක් එක සරසන්න සුදුසු නැහැ. එහෙම සරසනවා නම් මේ වගේ ෆුඩ් සේෆ් මෙතඩ් එකකට කේක් එක සරසන්න. තව විශේෂ දෙයක් කියන්න ඕන. අපි මල ගන්න තැන හිතමු රෝස මලේ කිසි විසක් නැහැ. නමුත් සමහර අය මල් පැල විකුණන්න තියෙන තැන් වලින් මල් පැලේ ගෙනල්ලා රෝස මල කපලා කේක් එකට සරසනවා. ඉතින් ඒක සුදුසුද? ඔයාලා දන්නවා මල් පැලවලට පණුවෝ ඒ වගේ සත්තු වෙන්නේ නැති වෙන්න. එතකොට මල් පැලේ වර්ධනයට එයාලා බේත් ස්ප්‍රේ කරනවා. විස වර්ග ඒ බේත් ගහනවා. එතකොට ඔයාලා ඒක ගෙනල්ලා කපලා එකපාර ඒකේ ගාපම ඒක හරිද? ඉතින් ගන්නවා නම් හොඳ විශ්වාසවන්ත කෙනෙක්ගෙන් කේක් මිලදී ගන්න. තව දෙයක් ඕගොල්ලෝ අමු මල් කේක් එකට එකතු කරද්දී සැලකිලිමත් වෙන්න. මේකේ පණු බිත්තර ක්‍රුමියෝ පුංචි පණුවෝ සත්තු ඉන්න පුළුවන්. එකටම පරීක්ෂාකාරී වෙන්න ඒ වගේ සත්තු මේ මලේ ඉන්නවද කියලා. එකටම ඕගොල්ලෝ මල් ටික අරගෙන ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මල් වෙන් කරලා, කොළ වෙන් කරලා පොඩියට කපා ගන්න. මම නම් කොළ ටික හොදලා ගන්නෙ. මොකද මම දන්නේ නැහැ මම මේක කේක් එකට ගහන්නේ. කේක් එක අපි කනවා. මම නම් මල හොදන්නේ නැහැ. නමුත් කොළේ පුළුවන් තරම් නැට්ටේ හරිය හොදලා මේ වගේ පිහලා තමයි මම ගන්නෙ. හේතුව අපි දන්නේ මේ මල් කොහෙන්ද ගේන්නේ. සමහර විට ගොඩාක් මල් බෙදා හරින්නේ මල් ශාලාවලින්. මල් ශාලාවකට ගිහිල්ලා එහෙම තමයි ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. එයාලා පත්තර කොළවල මේ ඔතලා තියෙනවා. ඉතින් මොකටත් මම මල හොදන්න බෑ. මල හේදුවොත් මේක කැත වෙනවා. ඒ නිසා මම කොළ හරිය හොදලා මේ විදිහට පිරිසිදු කරගන්නවා. මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත් මේක මම කරන දෙයක්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ක්ලීන් රැප් හෝ ගම් ටේප්. මේ දෙකෙන් කැමති එකක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ කේක් එක හදන්නේ උදේ දවල් තියෙන උත්සවයකට. ඉතින් මම තෙත පුළුම් පාවිච්චි කරන්නේ නැහැ. නැත්නම් ඕගොල්ලෝ තෙත පුළුම් කෑල්ලක් මේ නටුවට තියලා ඒක උඩින් තමා මේක ඔතන්න ඕනේ. අපි එහෙම තෙත පුළුම් කෑල්ලක් රඳවන්නේ මල පර වෙන්නේ නැතුව වැඩි වෙලාවක් තියාගන්න නිසා. ඕගොල්ලන්ට අවශ්‍ය නම් කේක් එක වැඩි වෙලාවක් තියෙනවා නම් විතරක් පුළුම් පාවිච්චි කරන්න. කොළ වලට නම් පුළුම් කෑල්ල අවශ්‍ය නැහැ. ඊළඟ ක්‍රමේ මම ඔයාලට කරලා පෙන්නන්නේ ඡායාරූප මාර්ගයෙන් ඔයාලට මම ඒක පෙන්නන්නම්. මේ වගේ පිරිසිදු බෝඩ් එකක් ගන්න. බෝඩ් එක කේක් එක උඩින් තියලා ඔයගොල්ලන්ට පුළුවන් බටයිසින් තට්ටුවක් දාලා හරි එහෙම නැත්නම් ෆොන්ඩන්ට් අයිසින් බෝලයක් තියලා ඒකට කෙලිම මල් ගහ ගන්න පුළුවන්.
මේ ක්‍රමේ හරිම පහසුයි. ඔයාලට තියෙන්නේ පීයක් හරි මොකක් හරි දෙයක් මේ වගේ යටින් දාලා බෝඩ් එක පිටින්ම මල් පිටින්ම බෝඩ් එක උස්සලා පැත්තකින් තියලා කේක් එක අවශ්‍ය විදිහට කපා ගන්න පුළුවන්. ඒ ක්‍රමේ හරිම පහසුයි. ඊළඟට ඔයාලට තියෙන්නේ සුදුසු විදිහට මේ වගේ සරස ගන්න. ඔයාලට පේනවා ඇති පුංචි අයිසින් බින්දුවක් මම කේක් බෝඩ් එකේ පැත්තකින් දාලා තියෙනවා. මම ඒක සටහන් කරගෙන තියෙන්නේ කේක් එකේ මැද. ඒතර අයිසින් බින්දුව තියෙන තැන කේක් එකේ මැද විදිහට සලකගෙන තමයි මම ෆ්ලවර් ඇරේන්ජ්මන්ට් එක කරන්නේ. මේක තමයි මම කේක් එකේ ඉස්සරහට ගන්න. කේක් එකේ මැද්ද මේක තමයි කියලා තමයි මම මාක් කරලා තියෙන්නේ. එතකොට මට හරි ලේසි කේක් එක සරස ගන්න. මට ෆ්ලවර් ඇරේන්ජ්මන්ට් එක දැන් මේ ඉස්සරහට පේන විදිහට හිතින්ම වවාගෙන මට ඒක ලස්සනට හදා ගන්න පුළුවන්. ඒතර කේක් එකට අකුරු යොදාගද්දි හැපි බර්ත්ඩේ කියලා අපි මොන හරි දානවනේ. අන්න ඒක දාගද්දි අපිට හරි පහසුයි මේ වගේ මැද මාක් කරගත්තාම. ඔයාලට මම කියලා දීලා නැහැ කේක් එකට අකුරු දාගන්න හරිම ක්‍රමය. මම ඒක ඉදිරි වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඒවා පුංචි ටිප්ස් අපේ කේක් එකක් නීට් එකට සරස ගන්න. නැත්තම් ඔයගොල්ලෝ සමහර කේක් දැකලා ඇති ලස්සනට කේක් එක හදලා තියෙනවා නම් ටික පැත්තක හරි කේක් එක බැලන්ස් නැහැ. අපි කේක් එකක් හදද්දි දෙපැත්ත බැලන්ස් වෙන්න ලස්සනට හදන්න ඕන. අවසානයේට sugar pearls දාලා මම සරස ගන්නවා. කේක් එක ගැන කියනනම් මම මේ කේක් එකට හරිම ආසයි. මොකද ආහාර වර්ණක මුකුත් යොදාගෙන නැහැ. බොහොම සරල කේක් එකක්. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් අදට මම ගිහිල්ලා එන්න. ඔබට සුබ දවසක්.